හෙලෝ ළමයි ඉතින් ඔන්න අද ලස්සන ක්‍රොප් ටොප් එකක් ගෙනාවා. මේක මම ක්‍රියේට් කළා මමම හදපු ක්‍රොප් ටොප් එකක්. ඉතින් බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. හරිම ලේසියි මේක හදන විදිහ. ඉතින් ඔයාලට මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙයි. මම මේක හදලා තියෙන්නේ ග්‍රැනි ස්කෝච් එකතු කරලා. ඉතින් මේකේ ග්‍රැනි ස්කෝච් තියෙනවා 30ක්. ඉතින් මේක මීඩියම් සයිස් හින්දා මං 30ක් ගත්තා. ඉතින් ඔයාලට වැඩි කරලා හදාගන්න පුළුවන්. ඉතින් මේ සයිස් එකට මම හැදුවේ මෙහෙමයි. ඉතින් කොහොමද හදන්නේ කියලා අපි බලමු. ඉතින් මම මේකට පාවිච්චි කරන මිල්ක් කොටන්. ඉතින් ඒකට මම අරන් තියෙනවා දුඹුරු කහ සුදු මේ පාට තුන තමයි මම අරන් තියෙන්නේ. ඒ වගේම 3.5 mm හුක් එක තමයි මම ගොඩක්ම පාවිච්චි කරන්නේ. ඉතින් මේකටත් මම මේ 3.5 mm හුක් එක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම මේ වගේ කහ පාට යාන් එක අරගෙන මැජික් රින් එකක් හදාගන්නවා. මැජික් රින් එකක් හදාගෙන ඒක ඇතුළට මම සිංගල් ක්‍රොෂේ 8ක් දාගන්නවා මෙන්න මේ විදිහට. මෙහෙම මැජික් රින් එක හදලා මම යාන් එක කට් කරගන්නවා. ඊට පස්සේ මම මේ වගේ යාන් එක අයින් කරගන්නවා. ඊට පස්සේ මේ හිඩස් වලින් මේ ස්පේස් වලින් කැමති තැනකට යාන් එක ඔයාලගේ සුදු පාට යාන් එක දාලා චේන් 3ක් හදාගන්න. ඉතින් මම චේන් 3ක් දාගෙන එතෙන්ම මම මේ ස්පේස් එකටම ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා. හැබැයි මෙතන වෙනසක් තියෙනවා. ඩබල් ක්‍රොෂේ මම සම්පූර්ණ කරන්නේ නැහැ. මම හුක් එකේ තියාගෙන තමයි මෙන්න මේ වගේ ඩබල් ක්‍රොෂේ දාන්නේ. ඉතින් දැන් මට මේ වගේ චේන් 4ක් ඉතුරුයි. ඒකටම එකතු කරලා මම මේක ඉවර කරගන්නවා. ඊට පස්සේ මම උඩ හරියට චේන් 2ක් ගොතලා ඊට පස්සේ හම්බෙන ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ 3ක් ඒ විදිහටම ඩබල් ක්‍රොෂේ 4ක් දාගන්නවා මම ඒ විදිහටම. ඉතින් මේ විදිහට මම හදාගෙන යනවා. මේක තමයි අපේ මලේ පෙත්ත. ඉතින් මේ විදිහට මම හදාගෙන යනවා. ඉතින් මේ වගේ පෙති 8ක් මම දාගන්නවා. මොකද මම මැජික් රින් එකේ සිංගල් ක්‍රොෂේ 8ක් දාගත්තා වගේම මේකෙත් පෙති 8ක් දාගන්නවා. ඔයාලට පෙති වැඩි කරගන්න වගේ ඕනේ නම් ඉතින් මැජික් රින් එකට ඔයාලා දාන චේන් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්.
ඉතින් මේ වගේ මම අවසාන වෙනකන් හදලා ආයෙ චේන් දෙකක් උඩු පැත්තට ගොතලා මේක ස්ලිප් ටිච් කරගෙන මේකත් කපලා ඉවත් කරගන්නවා. මේ වැඩි යාන් ප්‍රමාණය ඔයාලට පුළුවන් මේ වගේ දෙකම එකතු කරලා ගැටයක් ගහලා කපලා ඉවත් කරගන්න. ඊට පස්සේ මම දුඹුරු පාට යාන් එක අරගෙන ඔයාලට මේ ස්පේස් වලින් කැමති ස්පේස් එකකට දාලා ඉස්සලා මම චේන් 5ක් දාගන්නවා. චේන් 5ක් දාගෙන එතෙන්දම මම ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා. මම මේ විදිහට ඩබල් ක්‍රොෂේ 3ක් දාගත්තා. ඊළඟ ස්පේස් එකටත් මම ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා. ඊළඟ ස්පේස් එකටත් මම මේ වගේ ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා. හැබැයි එතන කෝණ එකක් අපිට හදාගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම මේ වගේ ඩබල් ක්‍රොෂේ 3ක් දාගෙන ආයෙ චේන් දෙකක් දාගන්න උඩට. ඊට පස්සේ මම මේ ස්පේස් එකටම තව ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා. ඉතින් මෙහෙම තමයි අපේ කෝණ එකක් හදාගන්නේ. ඊළඟට හම්බෙන ස්පේස් එකටත් මම මේ වගේ ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා. ඊළඟට හම්බෙන ස්පේස් එකේ අපේ කෝණ එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඒ හින්දා මම ඩබල් ක්‍රොෂේ 3යි චේන් 2යි ආයෙ ඩබල් ක්‍රොෂේ 3යි දාගන්නවා. ඊළඟ ස්පේස් එකට මම මේ වගේ ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා. ඊළඟ ස්පේස් එකේ කෝණ එකක් හම්බෙන හින්දා මම මේ වගේ ඩබල් ක්‍රොෂේ 3යි ආයෙ චේන් 2යි ආයෙ ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නේ. ඉතින් ඔයාලට මේ කෝණ එක කොහෙන්ද ගන්න කියලා හොයාගන්න අමාරුයි. අපි තමයි ඒක ක්‍රියේට් කරගන්න ඕනේ. ඉස්සලාම අපි පටන් ගත්ත තැනත් අපි කෝණ එකක් තමයි හදාගන්නේ. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ 3යි ආයෙ කෝණ එකයි ඩබල් ක්‍රොෂේ 3යි ආයෙ කෝණ එකක් වගේ තමයි මෙහෙම එන්නේ. ඉතින් මේ වගේ මම මෙතන කෝණ එක ඉවර කරලා මම ඉස්සරහට මේ හම්බෙන එකෙත් මම මේ වගේ කෝණ එකක් දාගන්නවා. කෝණ එකක් ඩබල් ක්‍රොෂේ 3ක් දාගෙන ඊළඟට හම්බෙන එකට මම කෝණ එකක් කරගන්නවා. මේ වගේ මම ඩබල් ක්‍රොෂේ 3ක් දාගෙන ඊළඟට කියන්නේ අපි පටන් ගත්ත ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ 2ක් දාගන්නවා. එතකොට අපේ මේ තියෙන එකත් එක්ක ඩබල් ක්‍රොෂේ 3ක් එතෙන්වත් සෙට් වෙනවා. ඉතින් ඒ හින්දා මම මෙතෙන්වත් ඩබල් ක්‍රොෂේ 2ක් දාගන්නවා. මම මේ වගේ ඩබල් ක්‍රොෂේ 2ක් දාගෙන එතන චේන් එකකට මේක ස්ලිප් ටිච් කරගන්නවා. ඉතින් මේ වගේ අපේ ග්‍රැනි ස්කෝච් එක හදාගන්න පුළුවන්. ඉතින් මට මේ සයිස් එක පොඩ්ඩක් පොඩි කියලා හිතුන හින්දා මම තව පොඩ්ඩක් මේක ලොකු කරගන්නවා. ඒකට කරන්න ඕනේ එතන පටන් ගත්ත තැනටම ආයි චේන් 5ක් උඩ අතට දාගෙන ඒ අපිට හම්බෙන ස්පේස් එකට මේ වගේ ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා.
ඊළඟ හම්බෙන ස්පේස් එකට ආය ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා. ඊළඟටත් හම්බෙන ස්පේස් එකට මම ඩබල් ක්‍රොෂේ 3ක් දාගෙන ඊළඟට හම්බෙන අපේ කෝණ එකට ඒකෙත් අපි කෝණ එකක් ක්‍රියේට් කරගන්නවා. කෝණ එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා දන්නවා ඔයාලා. ඉස්සලාම ඩබල් ක්‍රොෂේ 3ක් දාලා ආය චේන් දෙකක් දාලා එතනම ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්න ඕනේ. ඉතින් මේ අපිට හම්බෙන කෝණ වලට අපි ඒ වගේ තවත් කෝණ එකතු කරගන්නවා. ඒක තමයි මෙතනදී අපි කරන්නේ. ඉතින් මේ විදිහට මම මගේ ග්‍රැනි ස්කෝච් එක ගොතලා ඉවරයි. මේ වගේ මම අවසාන ඩබල් ක්‍රොෂේ දෙකක් එකතු කරගෙන ස්ලිප් ටිච් කරගෙන මේක කපලා ඉවත් කරගන්නවා. ඉතින් අපේ ක්‍රොප් ටොප් එකට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ ග්‍රැනි ස්කෝච් උනේ 30ක්. ඉතින් මේ වගේ මම හදාගත්ත 30ක්. ඊට පස්සේ අපි කොහොමද මේක එකතු කරන්න කියලා බලමු.
මම මේ වගේ කොටු දෙකක් අරගෙන ඒකේ හරි පැත්තේ කියන්නේ කන පිට නෙමෙයි මේ තමයි කන පිට. ඒ කියන්නේ හරි පිට අරගෙන මේ වගේ දෙකක් එකතු කරගෙන මම ඉස්සලාම යාන් එකක් මෙන්න මේ අපේ කෝණ එකකින් අරගෙන ගැට ගහ ගන්නවා. ගැට ගහගෙන එතන ඉඳන් හැම ඒ කියන්නේ උතන තියෙන චේන් එකටම ස්ලිප් ටිච් කරගෙන මම මේක එකතු කර ගන්නවා. ඉතින් මේ වගේ ස්ලිප් ටිච් කරගෙන මම අවසාන කෝණයකටත් මෙන්න මේ වගේ ස්ලිප් ටිච් එකක් දාලා උඩට එක චේන් එකක් දාලා මේ යාන් එක කපලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ මම ගැටයක් දාගෙන මේක මම ඉවර කරගන්නවා. ඉතින් මේ වගේ දිගටම මම මේ වගේ කොටු 10ක් ගොතාගෙන යනවා. මේ තියෙන්නේ මම ඒ වගේ එකට සම්බන්ධ කරගත්තු ග්‍රැනි ස්කොච් 10ක්. ඉතින් මේ 10 තව අපේ 10 තුනක් එකතු කරගෙන ඒ තුනම අපි එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම ඒ වගේ සම්බන්ධ කරගත්තු දෙකක්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද මේ ටික කොහොමද එකට සම්බන්ධ කරගන්නේ කියලා.
ඉතින් මං කලින් වගේම මේ වගේ හොඳ පිටට අරගෙන මගේ මේ කෝණ එකකින් යාන් එක අරගෙන ගැටයක් ගහලා එතන ඉඳන් මම ගොතාගෙන යනවා ස්ලිප් ස්ටිච්. ඉතින් මේක විතරයි ඔයාලා කරන්න තියෙන්නේ. ඉතින් මේක හරි ලේසි ක්‍රමයක්. ඒ වගේම අපි කලින් ඒවයේ කන පිට හරවලා තමා මේ නෝට් එක ඒ කියන්නේ මේක ගොතා ගන්නේත් මේකේ. එහෙම නෙමෙයි මං හරි පිටම තමා ස්ලිප් ස්ටිච් දාගෙන මේක ගොතන්නේ.
ඉතින් මේ විදිහට මම අවසාන වෙනකන් ගොතා ගත්තා. ගොතාගෙන අවසාන ස්පේස් එකටත් මම මේ වගේ ස්ලිප් ටිච් එකක් දාගෙන උඩට චේන් එකක් ගොතාගෙන ගැටයක් ගහලා මේක කපලා ඉවත් කරගන්නවා. ඉතින් මේක තමා අපේ ක්‍රොප් ටොප් එක. ඉතින් මේක දැන් දෙකට නමාගෙන අපිට ඕන විදිහට මේක දැන් ආය සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් අපි මේක ආය කොහොමද සම්බන්ධ කරන්න කියලා බලමු. මේක අපි කන පිට හරවන්න ඕනේ. කන පිට හරවලා මේ වගේ දෙකට නමාගෙන ඒ දෙපැත්ත අපි කොහොමද සම්බන්ධ කරන්න කියලා බලමු. මෙන්න මේ වගේ කන පිට හරවලා මෙන්න මේ විදිහට තියාගෙන අපි කලින් කරා වගේ, කියන්නේ කලින් අර කොටු සම්බන්ධ කරා වගේ මේකත් ස්ලිප් ටිච් කරලා ගොතාගෙන යන්න ඕනේ.
ඉතින් මං ඒ විදිහට මේකත් සම්බන්ධ කරගත්තා. ඉතින් මේ විදිහට තමා සම්බන්ධ කරගත්තාම අපිට පේන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද අපි අත හදාගන්නේ කියලා. ඉතින් ඒකටත් මම මේ වගේ චේන් එකක් දාගෙන චේන් 60ක් දාගන්නවා. චේන් 60ක් දාගෙන දෙවෙනි චේන් එකේ ඉඳලා සිංගල් ක්‍රොෂේ දාගන්නවා මම මේ හැම චේන් එකකටම. මේ වගේ අවසාන වෙනකන් ගොතලා උඩ පැත්තට මම චේන් එකකුත් ගොතලා මේක අනිත් පැත්ත හරව ගන්නවා. අනිත් පැත්ත හරවලා ඒ හම්බෙන හැම චේන් එකකටම එකකට එක ගානේ මම ආය සිංගල් ක්‍රොෂේ දාගෙන යනවා. ඉතින් මේ වගේ ගොතාගත්ත එකට මම ආයෙ චේන් එකක් දාලා මේක අනිත් පැත්ත හරව ගන්නවා. ඊට පස්සේ හම්බෙන අපිට චේන් 3කට අපි මෙන්න මේ වගේ ස්ලිප් ටිච් නෝට් 3ක් දා ගන්නවා. ඊට පස්සේ මම උඩ අත්තට මෙහෙම නිකන් චේන් එකක් ගොතලා ඊළඟට හම්බෙන අපේ චේන් වලට එකකට ඩබල් ක්‍රොෂේ දෙක ගානේ දා ගන්නවා. මේ වගේ හැම ස්පේස් එකකටම මම ඩබල් ක්‍රොෂේ දෙක දාගෙන යනවා. ඉතින් මේ වගේ දිගටම අපිට ගොතාගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඉවර කරන තැනට කිට්ටු වෙන්න චේන් 3ක් ඉතුරු කරලා අපි මේක නවත්තන්න ඕනේ. මම මේ විදිහට චේන් 3ක් ඉතුරු කරගෙන ඒ චේන් 3ට මම මේ වගේ ස්ලිප් ටිච් නෝට් 3ක් දා ගන්නවා. දාගෙන මේක ඉවර කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් මගේ මේකේ තියෙන පාට මාරු කරගන්නවා. ඒ හින්දා මම මෙතන යාන් එක කපාගෙන සුදු පාට මේකට එකතු කරගන්නවා. සුදු පාට එකතු කරගෙන මේ හැම එකකටම ස්ලිප් ටිච් නෝට් දාගෙන යනවා. එතනින් අපි අපේ අත හදාගෙන ඉවර කරගන්නවා. ඉතින් මේ වගේ කෑලි දෙකක් අපිට ඕන වෙනවා.
දැන් අපේ ක්‍රොප් ටොප් එකේ මම මේ වගේ වැඩි කෑලි කපලා ඉවත් කරගන්න ඕනේ. ඒ වගේම මේ උඩ හරිය ගොතා ගන්න තමයි යන්නේ. ඉතින් ඒකටත් මම මේ වගේ කෝණයකින් මගේ යාන් එක සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන මේ ඔයාලට පේන චේන් වලින් සිංගල් ක්‍රොෂේ එකක මම මේ වගේ දාගෙන යනවා මේ වටේටම. මේ වගේ සිංගල් ක්‍රොෂේ පේලියක් මම ගොතාගෙන ඉවරයි. ඊළඟට හම්බෙන ස්පේස් එක මම මේ වගේ ස්ලිප් ටිච් කරගෙන තව මම මේ වගේම සිංගල් ක්‍රොෂේ පේලියක් ගොතාගෙන යනවා. මම මේ වගේ සිංගල් ක්‍රොෂේ පේලියක් ගොතාගෙන තව මම උඩට චේන් එකක් ගොතලා ඊළඟ වටෙන් මම ඊළඟ මේකෙන් ස්ලිප් ටිච් හැම චේන් එකකටම ස්ලිප් ටිච් දාගෙන යනවා. මේ වගේ මම මේ තීරුවත් ගොතලා ඉවර කරගෙන මගේ යාන් එක කපලා අයින් කරගන්නවා. අයින් කරගෙන මෙන්න මේ වගේ මම චේන් එක හයිඩ් කරගන්නවා. ඉතින් මේ විදිහටම අපි අටපැත්තෙත් මෙන්න මේ විදිහටම ගොතාගෙන ඉවර කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම ඒ වගේ ගොතලා ඉවර කරගත්ත මගේ ක්‍රොප් ටොප් එක. ඒක මම මේ විදිහට ඇඳගෙන හරි ගස්සලා මම ඒක මාක් කරගන්නවා. අපේ අත කොහමද හයි කරන්නේ, කියන්නේ කොතනද සම්බන්ධ කරන්නේ කියලා මම මේ වගේ ඇඳලා මේ වගේ මාක් කරගන්නවා. එතකොට ඒක ලේසියි. ඉතින් ඒ වගේ මාක් කරපු එක මම ඒ වගේ හරියට අපේ ක්‍රොප් ටොප් එක තියලා එහා පැත්තෙත් මම මේ වගේ මාක දෙකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මම මේක අනිත් පැත්ත හරවලා අපේ අත් දෙක මේකට සම්බන්ධ කරගන්නවා.
මේ වගේ අත් දෙක සම්බන්ධ කර මේ අත් දෙකක් හදලා ඊට පස්සේ මම මේ විදිහට තියලා අපේ මාකර් එක අයින් කරලා මම මෙතෙන්ට මේක ගොතා
ඉතින් ඔන්න ඔය විදිහට අපේ ක්‍රොප් ටොප් එක අපි ගොතලා ඉවර කරගත්තා. මෙන්න මේ විදිහට තමා අපි මේක හදලා ඉවර කරගන්නේ. ඉතින් මේකේ තියෙන කොටු වල තියෙන පොඩි පොඩි කෑලි කපලා ඉවත් කරගත්තු කෑලි තියෙනවා නම් ඒවා අයින් කරගන්න. ඉතින් මේ විදිහට අපේ ක්‍රොප් ටොප් එක අපි හදලා ඉවරයි. මේක මමම ක්‍රියේට් කරපු ක්‍රොප් ටොප් එකක්. ඉතින් ඔයාලා හැමදාමත් වගේ මගේ YouTube එක බලලා ක්‍රොප් ටොප් හදලා මට ෆොටෝස් එවනවා. ඒ විදිහට මේකත් ඔයාලා try කරලා බලන්න. මං හරිම ආසාවෙන් මේ වගේ වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. මොකද මම ගන්න මහන්සියට ඔයාලා ඒ වගේම ලස්සනට ක්‍රොප් ටොප් හදලා මට එවනවා. ඉතින් මට හරිම සතුටුයි ඒ වගේ ඔයාලා ක්‍රොප් ටොප් හදලා ඒක එක්ක බිස්නස් එකක් වගේ නැත ඔයාලට වගේ හදා ගන්නවා නම් මට ඇත්තටම සතුටුයි. ඉතින් හැමදාමත් වගේ ඔයාලට අලුත් වීඩියෝ මම ගේන්නම්. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.